ආයිබෝවන් 2026 IPL තරඟාවලිය උණුසුම් වෙලා තියෙද්දි හැමෝම කතා කරන්නේ සුමන් ගිල්ගේ හෝ විරාට් කෝලිගේ වාර්තා ගැනයි. හැබැයි අද මම ඔයාලට කියන්න යන්නේ ඒ කිසිම සුපිරි තරුවකට බිඳ හෙලන්න බැරි අපේ දසුන් සානක තබා ඇති අතිශය දුර්ලභ IPL වාර්තාවක් ගැනයි. ඔව් ඔබ ඇහුවා හරි. හැබැයි මේක පිත්තෙන් හෝ පන්දුවෙන් තිබ්බ වාර්තාවක් නන් නෙමෙයි. මේක ක්‍රිකට් ඉතිහාසයේ මීට කලින් කිසිම ක්‍රීඩකෙක් තියපු වාර්තාවකුත් නෙමෙයි. අද වෙනකොට දසුන් සානක කියන්නේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සමාජිකයෙක්. සෑම් කරන් වෙනුවට රුපියල් කෝටි 2ක මුදලකට ඔහු කණ්ඩායමට එක්ුණේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. හැබැයි දැන් තියෙන තත්ත්වය බැලුවම දසුන්ගේ වාර්තාව මෙන්න මේකයි. IPL ඉතිහාසය තුළ කණ්ඩායමත් තුළ එකදු තරගයකටවත් ක්‍රීඩා නොකර නමුත් එම කණ්ඩායමේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වල වැඩිම පෝස්ට් සහ වීඩියෝ ප්‍රමාණයකට පෙනී සිටි ක්‍රීඩකයා තමයි දසුන් සානක. පසුගිය වසරේ ගුජරාට් ටයිගර්ස් කණ්ඩායමේ ඉඳලා දසුන් කළෙත් මේකමයි. මැච් එකේ සෙල්ලම් කරන්නේ නැති වුණාට ටීම් එකේ Facebook, Instagram, TikTok ගිණුම් හැම එකේම දසුන් සානක ඉන්නවා. පුහුණුවීම් කරනවා, hina වෙවි ඉන්නවා, වතුර බෝතල් අදිනවා. මේ හැමදේම පෝස්ට් එකක් විදියට අපිට දකින්නට ලැබෙනවා. දැන් මේක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර ලොකු විහිළුවක් වෙලා ඉවරයි. සමාජ මාධ්‍ය රසිකයෝ අහන්නේ දසුන්ව ගත්තේ මැච් දිනවන්නද නැත්නම් සෝෂල් මීඩියා ඇඩ්මින්ගේ උදව්වටද කියලා. සමහරු කියනවා දසුන් සානක තමයි IPL වල ඉන්න හොඳම මොඩල් කියලා. සෑම් කරන් වගේ තුන් ඉරියව් ක්‍රීඩකෙක් වෙනුවට දසුන්ව ගෙනාවේ කණ්ඩායමේ බැලන්ස් එක හදන්න කියලා තමයි සංගක්කාර මහත්තයා කිව්වේ. හැබැයි දැනට නම් වෙලා තියෙන්නේ කණ්ඩායමේ පෝස්ට් වල බැලන්ස් එක හැදෙන එක විතරයි. මැච් එකක් දිනුවත් පෙරදුනත් දසුන්ගේ හිනාව තියෙන පෝස්ට් එකක් නම් හැමදාම අපිට දකින්නට ලැබෙනවා. කොහොම වුණත් දසුන් කියන්නේ ඕනෑම මොහොතක තරගයක් වෙනස් කරන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක්. අපි බලාපොරොත්තු වෙමු මේ සෝෂල් මීඩියා වාර්තාව ඉක්මනින් ඉවර වෙලා දසුන්ට පිටිය මැදට ගිහින් ඇත්තම වාර්තාවක් තියන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඔබ මොකද සිතන්නේ? දසුන් ඊළඟ මැච් එකේවත් ගනීවිද? නැත්නම් අදත් පෝස්ට් එකකින් විතරක් සෑහීමකට පත් වෙන්න වෙයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් ක්‍රිකට් පුවත් එසනින් දැනගන්න චතු ක්‍රිකට් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.